ඒක තමයි පිදුරු තලාගල. පිදුරු තලාගල කොහොම අපි ලංකාව සිම්ම පිටලා තියෙන කන්ද හරිතන නම් කරන්නේ. ඊට වැඩි විශේෂත්වයක් තියෙන ලංකාවේ ලොකුම මෙහාපෝස් රෙඩාර් පද්ධතියයි රූපයන් සම්ප්‍රේෂණ කරන තියෙන පිදුරු තලාගල. ආය අපිට මේ පැත්තට එන්න ඔය කන්දක් තියෙන අර පොඩ V shape එකට අන්තිම කොනෙන් බලන්න. ඒක තමයි කිකිලියාමාන කියන්නේ. අහලා තියෙනවද? කිකිලියාමාන කන්ද ලංකාවේ ප්‍රසිද්ධම කන්ද තමයි කිකිලියාමාන කන්ද. කිකිලියාමාන කන්දේ තියෙන විශේෂත්වය තමයි ලංකාව සිම්ම පිටලා තියෙන ගම්මානේ ශාන්තිපුර කියලා අහලා තියෙනවද? ඔය ශාන්තිපුර ගම්මානේ පිටලා තියෙනවා කිකිලියාමාන කියන කන්ද මැදට වෙන්නේ. කිකිලියාමාන කන්දේ තියෙන විශේෂත්වය තමයි ආයේ ශාන්තිපුර ගම්මානේ ශාන්තිපුර ගම්මානේ තියෙන විශේෂත්වය තමයි ලංකාවුසම්ගේ ලංකාවුසම් view point එක ලංකාවුසම් පන්සල ඔය සියලු දෙම් පිටලා දෙනවා ශාන්තිපුර කියන ගමේ. අපිට මේ කෙලින්ම ඔය කන්දක් පේන්නේ මෙතන ඉස්සරහින්ම. මේ කෙලින්ම පේන්නේ මේ පැත්තේ. මේ පැත්තට අන්න හරි. ඒක තමයි සිංගල් ට්‍රී කියලා කියන්නේ. සිංගල් ට්‍රී කියලා නම හැදලා තියෙන සුද්ධ ලංකාව පාලනය කරපු කාලයක් තිබ්බනේ. ඔය කාලේ තමයි ඔය කන්දර සිංගල් ට්‍රී කියලා නම හැදුනේ. ඔය කාලේ තියෙන විශේෂත්වය තමයි ලංකාවේ මුහුදු මට්ටමේ දෙවෙනියට වැඩිමුසකින් හදලා තියෙන පන්සල පිටලා තියෙන ඔය සිංගල් ට්‍රී කියන කන්දේ. ඒකාවේ කන්ද ඔය තරම්ම විශේෂත්වයක් තියෙනවා. අපිට තව කන්දක් තියෙන. ඒ කන්ද නම් ඊදුමට ලාවට පේන්නේ අපිට. අර අන්තිම කොනේ බණ්ඩය මේ V shape එකට කන්දක් තියෙනවා. අර අන්තිම කොනේ අර නිකන් මීදුමත් එක්කම තියෙන්නේ. ඒක තමයි ග්‍රේට් වෙස්ටර්න් කියලා කියන්නේ. ග්‍රේට් වෙස්ටර්න් අහලා තියෙනවද? ග්‍රේට් වෙස්ටර්න් ලංකාවේ ප්‍රසිද්ධම කන්දක් තමයි ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ. ග්‍රේට් වෙස්ටර්න් කියලා නම හැදලා තියෙන රේල්වේ ස්ටේෂන් එක නම කන්දේ නමයි දෙකම එකම නමින් තමයි හඳුන්වන්නේ ග්‍රේට් වෙස්ටර්න් කියලා. ඒක ඉතින් තවත් විශේෂයක් ලංකාවේ මුහුදු මුට්ටේ තුන්වෙනියට වැඩිමුසකින් පිළිලා දෙන ස්ටේෂන් එකක් ග්‍රේට් වෙස්ටර්න්. එක පට්ටිපල දෙක අම්බේවල තුන ග්‍රේට් වෙස්ටර්න්. අපිට මේ පැත්තට එන්න ওই දිග කන්දක් තියෙනවා. ඔය කන්ද නම් තමයි කොනිකල් හිල් කියලා කියන්නේ. ඉස්සරහා කොටසින් නම් හරිම අදක් බලන් ඉන්නකොට සතපෙන බුදු පිළිමයක් වගේ තමයි ඔය කන්ද පිහිටලා තියෙන්නේ. ඉස්සරහා කොටසින් නම් බලන්න අපු ගම අපිට හොඳට පේනවා. අපිට ඔය කන්දෙම තමයි පොඩි ගැටලුවක් තියෙනවා. අපිට ඔය කන්ද පාමුලට එන්න තමයි සිරිපාද වැහෙන්නේ. නැත්නම් අපි ලංකා ප්‍රධාන කන්ද දෙයක් සිරිපාදත් එක්ක මේ හැරෙට බලා ගන්න පුළුවන්. මෙයාට වැහෙන එකම කන්ද තමයි සිරිපාද. ඒ අර කන්ද හින්දා. ඔව් ඔය කන්ද පාමුලට එන්න තමයි අපිට වැහෙන්නේ. ආය අපිට මේ පැත්තට එන්න කන්ද දෙයක් තියෙනවා. ඒ කන්ද දෙක නම් අද සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ. අහලා තියෙනවද කිරිගල් පොත්තයි තොටුපළ කන්ද? කිරිගල් පොත්ත තමයි ලංකාවේ මුහුදු මට්ටමේ දෙවෙනියට වැඩිමුසකින් පිහිටලා තියෙන කන්ද. තොටුපළ කන්ද තමයි ලංකාවේ මුහුදු මට්ටමේ තුන්වෙනියට වැඩිමුසකින් පිහිටලා තියෙන කන්ද. හොටන් ප්ලේස් වල තියෙනවා. ඒ කන්ද දෙකම සම්බන්ධ වෙන වර්ල්සන් වලට. ඒ කියන්නේ හොටන් ප්ලේස් වලට. ඔකෙත් ඔය ජනප්‍රාද කතා ගොඩක් තියෙනවා. ඔය රාවණ රජුරංග ධනමෝහන රබාපිස්තන් හැටි කියලා තමයි නම් කරන්නේ ඔය තොටුපළ කන්දට එන්න. ඒකයි කන්දර තොටුපළ කියලා නම හැදිලා තියෙන්නේ. අපිට මෙතන මේ ඉස්සරහින් පේන්නේ මේ වැහිගෙන යන ලොකු කන්ද. මේක තමයි හක්ගල. හක්ගල ගාඩන් එකත් එක්කම පිහිටලා තියෙන කන්ද. ඔය ඉන්දියාවෙන් යන ගොඩක් මිනිස්සු ඔය කන්ද බලන්න ඕන තමයි මෙතන ඉන්නේ. ඔය කන්දර සාමාන්‍ය ඔය කන්දර ජනප්‍රාද කතා ගොඩක් තියෙනවා. ඔය හනුමන්ත දෙවියෝ ගෙනාපු කඳු කොටසක් හැටියට තමයි ඒගොල්ලන් තාමන් නම් කරන්නේ. ඔය කන්දර ඒගොල්ලන් කියන්නේ සංජීවනි මවුන්ටන් කියලාත් කියනවා නැත්නම් අශෝක වටික කියලාත් කියනවා ඔය කන්දට. අපිට 9 වෙනියට නම් පේන්නේ මේ පැත්තෙන් කන්දක් ඒ කන්ද නම් සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ. නමනකුල කන්ද තමයි අපිට මේ පැත්තට පේන්නේ. නමනකුල කන්දයි තියෙන බදුල්ල දිස්ත්‍රික්කය. මෙතන තියෙන විශේෂත්වය දැන් අපි ඉන්නේ මධ්‍යම පළාත. මෙතනින් එහාට සම්පූර්ණයෙන්ම අපිට පේන්නේ ඌව පළාත. ඌව පළාතෙන් 75ක විතර ප්‍රමාණයක් බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගම් වශයෙන් ගත්තොත් වැලිමඩ බදුල්ල බණ්ඩාරල හාලියල් දේතලා හප්තරට වෙනකම් පේනවා. මෙතනින් පහලින් තමයි ලංකාවේ පළලතම දියාල බෝමුරැල්ල. බෝමුරැල්ල දියාල පටන් ගන්න මේ පැත්තෙන්. ඔය කැලේ මැදි. ඔතනින් පහළ තමයි බෝමුරැල්ල දියාලක් තියෙන්නේ. මෙතන තියෙන තවත් විශේෂත්වයක් තමයි මෙතන මැද කොටසම තමයි ලංකාවේ විශාලතම සානුව වැලිමඩ සානුව කියලා කියන්නේ මෙතන මැද කොටසටම තමයි සම්පූර්ණයෙන්ම. අපිට මේ හරිය පළාත් දෙක වවා ස්වභාවිකවම ඉන්කල් තියෙන දැන් දේශගුණික කලාප දෙයක් අපිට ස්වභාවිකවම බලා ගන්න පුළුවන් එකම තැනක් තමයි සඳතන්න කියන්නේ. ඔය කන්ද දින ගස් ටික බණ්ඩායේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දෙපැත්තට වෙනසක් පේනවද මෙතන ඉස්සරහින්? මේ පැත්තටයි මේ පැත්තට. මේ පැත්තට තියෙන්නේ වියලි කලාපයට අනික උසගස් පිටලා තියෙන ගස් සේනියට උස්සට ඇදලා තියෙන ගස් වල පාටත් අඩුයි. මේ පැත්තට තෙත් කලාපයට අනික කුරු ගස් පිටලා තියෙනවා. ඒ කියන්නේ අර බොන්සයි කියන්නේ. බොන්සයි වගේ තමයි මේ පැත්තට හැදිලා තියෙන්නේ. මේ හරිය අපි මුහුදු මට්ටමින් අපි අඩි ගත්තොත් අඩි 6438ක් උසකින් ඉන්නේ. ඒ කියන්නේ මුහුදු මට්ටමින්. ඒ කියන්නේ අපි ලංකාවේ වලාකුළු මට්ටමටත් වැඩි උසකින් ඉන්නේ. ඒ කියන්නේ ලංකාවේ වලාකුළු මට්ටමයිල මුහුදු මට්ටමින් අඩි 5000යි. අපි අඩි 1400ක් වැඩිපුර උසකින් ඉන්න නිසා තමයි අපිට මේ හරියට වැඩිපුර මීදුමින් බලපෑමක් එල්ල වෙන්නේ. අපි මේ හරිය තියෙන තවත් විශේෂයක් තමයි මෙතන තියෙන view point එක තමයි ලංකාවේ අංශක 360ක් බලන්න පුළුවන් ලංකාව උසම view point එක. ලංකාව උසම view point එක නෙමෙයි ලංකාවේ අංශක 360ක් බලන්න පුළුවන් ලංකාව උසම view point එක. ලංකාව උසම view point එක දැනට තියෙන ශාන්තිපුර. ඒ කියන්නේ මම දැන් කිව්වේ කිකිලියාමාන කන්ද. ඒ ශාන්තිපුර ගම්මානේ තමයි තියෙන්නේ ඔය ලංකාව උසම view point එක. දැන් මේ තියෙන්නේ ලංකාවේ ලොකුම බීජාර්ථාපල් ගොවිපළ. ඒක මැදින් තමයි දැන් සර්ලා ඔක්කොම එක්කන් ආවම මෙහෙට පල්ලෙහාට. දැන් අපි දැන් මේ දෙපැත්තෙන් සම්පූර්ණ බීජ විතරයි වගා කරන්නේ. ඒ කියන්නේ අර්ථාපල් විතරයි වගා කරන්නේ. වෙන කිසිම දෙයක් වගා කරන්නේ නැහැ. එක පැත්තක් සම්පූර්ණයෙන්ම අවුරුදු 3කට පුරන් වෙන්න අදාලා තමයි වගා කරන්නේ.